වසරක අවසානයේ කියන්නේ තවත් වසරක ආරම්භයට දමන පදනමයි. අද 2025 දෙසැම්බර් 31 වෙනිදා. හැමෝම අලුත් අවුරුද්ද සමරන්න ලෑස්ති වෙද්දී මමයි අම්මයි මල්ලි ඊයේ දවසේ ඒ කියන්නේ දෙසැම්බර් 30 වෙනිදා වෙන් කළේ අපේ හිතට ලොකු සහනයක් දෙන උතුම් වැඩකට. ඒ තමයි අපේ ගමේ පන්සලේ ශ්‍රමදානය. පන්සල් භූමියට ඇතුළු වෙද්දිම දැනෙන්නේ පුදුම නිදහසක්. අපි ඉතින් වැඩේට ඕන කරන උදළු ඉදල් එහෙම අරගෙන වැඩේට ලෑස්ති වුණා. පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන උන්වහන්සේගේ ආශිර්වාදයත් එක්ක අපි අපේ ශ්‍රමදානය ආරම්භ කළා. පවුලේ හැමෝම මේ වගේ වැඩකට එකතු වුණාම දැනෙන හයිය වචනයෙන් විස්තර කරන්න බෑ. හැබැයි ඊයේ දවසේ මේ ශ්‍රමදානයට සහභාගී වුණේ අපි 3 දෙනා විතරයි. මොකද ඊට කලින් අපේ පන්සලේ දායකයෝ ශ්‍රමදානයක් පවත්වලා තිබුණා. නමුත් අපිට එදාට සහභාගී වෙන්න බැරි වුණ නිසා තමයි මේ දවසේ ඒකට වෙන් කරගත්තේ. අපේ පන්සලේ නම තමයි ගල්ගොඩ පුරාණ විහාරස්ථානය. ගමේ පන්සල අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා ගමට ආශිර්වාදයක් වුණ තැන. පන්සලේ මේ ගස් කොළන් කුරුල්ලෝ අපිට කියලා දෙන්නේ අනිත්‍ය ගැනයි. හැමදාම වැටෙන කොළරොඩු අතු ගන්නවා වගේ අපේ ජීවිතවලට එකතු වෙන අනවශ්‍ය කුණු කන්දල් නිතරම පිරිසිදු කරගන්න ඕනේ. මේ හමන සිසිල් සුළඟ පවා 2026 වසර සුබ වෙන්න අපිට ආශිර්වාද කරනවා වගේ තමයි දැනෙන්නේ. අද කාලේ හැමෝම තමන්ගේ වැඩවලට විතරක් සීමා වෙලා ඉන්න ලෝකෙක අම්මයි මල්ලි මායි මෙහෙම එකට එකතු වෙලා වැඩ කරන එක ලොකු ආදර්ශයක් කියලා මම හිතනවා. පවුලේ සහයෝගය කියන්නේ අලුත් අවුරුද්දකට අරන් යන්න පුළුවන් වටිනාම දේ. දැන් නම් ටිකක් අවුව පායලා තියෙන්නේ. මහන්සි අම්මලාට හම්බ කරනවා ටිකක් මේව කරා ඒ ටික කොහොමයි කරනවා. මෙන්න මල්ලිත් හරිම උනන්දුවෙන් වැඩ. එයාට මේ දේවල් අලුත් අත්දැකීමක් නෙවෙයි. එයා හරිම ආසාවෙන් ඒ දේවල් කරනවා. මටත් දහඩිය බින්දු වැටෙද්දි දැනෙන ඒ මහන්සිය ඇතුලේ තියෙන්නේ ලොකු කුසලයක් කියන හැඟීම දැනුණා. අපේ මල්ලි වැඩ කරන දිහා බලන් ඉද්දි මට හිතුනේ අපි පොඩි කාලේ ඉඳලම මේ වගේ පරිසරයකට හුරු වුණොත් තමයි අනාගතයේදී ගුණගරුක සමාජයක් හැදෙන්නේ කියලා. ඇත්තටම කියනවා නම් හුඟක් අය අවුරුද්ද අවසානයේ පාටි දාන්න හරි විනෝද වෙන්න හරි විතරක් සීමා වෙද්දී පින්බිමක ශ්‍රමය වැගිරවීමෙන් ලැබෙන ඒ මානසික සුවය ඇත්තටම මිල කරන්න බෑ. පරණ අවුරුද්දේ අත්හැරිය යුතු දේවල් අත්හැරලා අලුත් අවුරුද්දට අවශ්‍ය මානසික පිරිසුදුකම මේ ශ්‍රමදානයෙන් අපිට ලැබුණා.
ඉතින් ඔයාලට පුළුවන් හැම වෙලාවකම තමන්ගේ ගමේ පන්සලට හරි පල්ලියට හරි කෝවිලට හරි ගිහිල්ලා මෙහෙම පොඩි වෙලාවක් වැය කරන්න. ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තිය ඔයාලගේ දියුණුවට ලොකු රුකුලක් වේවි. ගෙවී ගිය අවුරුදු වගේම 2026 වසර කියන්නෙත් අභියෝග මැද ජයග්‍රහණය ලබන්න ඕන කරන වසරක්. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය මේ වගේ කුසල් වැඩවලින් අපිට ලැබෙනවා. මේ විදිහට චෛත්‍ය ළඟ උදුළු ගාලා සුද්ධ කරලා අවසන් කරලා අපි ඊළඟට ගියේ බෝධීන් වහන්සේ අමදින්න. අපේ අම්මා හරිම උනන්දුවෙන් බෝධීන් වහන්සේ වටා ඇති මළුව පිරිසිදු කරනවා. ඒ වගේම මල්ලි මමයි එකතු වෙලා බුදුමැදුරාවටත් පන්සලේ වැලි මළුවත් ලස්සනට සකස් කළා. මේ වැලි මළුවේ හැම වැලි කැටයක්ම පිරිසිදු කරද්දී අපේ හිතවල තිබුණු පීඩනයන් අවුරුද්ද පුරා එකතු වුණු මානසික විඩාවන් සේරම පහව යනවා වගේ තමයි දැනුනේ. වැලි මළුවක් අතුගානික සරල වැඩක් වගේ පෙනුනට ඒකෙන් අපේ සිතේ තියෙන අහංකාරකම මානය දුරු වෙලා යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මට මේ දේවල් මෙහෙම කරද්දී අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඉගෙනගත්තු පන්සල පරිසරය බුදුදහම සහ පවුලේ සාරධර්ම කියන විවිධ මාතෘකා ඔස්සේ ඉගෙනගත්තු පාඩම් නැවත වතාවක් මතකෙට නැගුණා. කලින් මං කිව්වේ අපි තුන්දෙනා විතරක් මේකට සහභාගී වුණා කියලා. ඒත් මේ වෙලාව වෙනකොට දවල් දාණය ගෙනාපු මේ නැන්දත් අපිත් එක්ක බෝමළුව අමදින්න එකතු වුණා. දැන් වැඩ කටයුතු සේරම ඉවරයි. පන්සල් භූමිය දැන් හරි ලස්සනයි. ඒ වගේම පිරිසිදුයි. එහෙනම් එන්න දැන් මාත් එක්ක අපි බෝධිය වටේ චෛත්‍ය වටේ බලමු. දෙදස් 25 දෙසැම්බර් 30 වෙනිදා කළ මේ කැපකිරීම අපේ ජීවිතවලට 2026 වසර සඳහා ලැබුණු ලොකුම ආශිර්වාදය කියලා මම විශ්වාස කරනවා. අපි නව වසරට පා තබන්න ඕනේ පිරිසිදු සිතකින්. පන්සලක් පිරිසිදු කරලා ලබන ඒ ආනිශංශය අපේ මුළු පවුලටම ඒ වගේම අපේ ගමටම සෙතක් වේවි. අපි තුන්දෙනා මේ වීඩියෝ එකෙන් ඔයාලටත් ආරාධනා කරන්නේ ලැබෙන හැම මොහොතකම මෙවැනි පොදු වැඩවලට පින්කම් වලට දායක වෙන්න කියලා. ඒකෙන් ලැබෙන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ.
එහෙනම් ඔබ සැමට උදාවන්නා වූ 2026 නව වසර වාසනාවන්ත සාමකාමී පින්බර වසරක් වේවා.